සුබ දවසක් කියනවා ඔයාලා සියලු දෙනාටම. ඉතින් කවිස් ප්‍රොපර්ටි සෙල් YouTube channel එකෙන් ඔන්න අදත් ඔයාලට අරන් ආවා අඩු මුදලට ගෙවල් හොයන ඔයාලා වෙනුවෙන්ම සාමාන්‍ය මිල ගණන් යටතේ ගන්න පුළුවන් නිවාස 8ක ලයිස්තුවක්. ඉතින් මේ නිවාස ලයිස්තුවේ රුපියල් ලක්ෂ 13 සිට ලක්ෂ 20 ගණන් ලක්ෂ 30 ගණන් දක්වාම නිවාස තියෙනවා. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර අවසානයේ වෙනකම්ම බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. එතකොට ඔයාලට මේ නිවාස ගැන පැහැදිලි අවබෝධයක් ලබාගෙන ඔයාලගේ අතේ තියෙන මුදලට හරියන ගැළපෙන නිවස තෝරගන්න පුළුවන්. ඉතින් ඔයාලට අවශ්‍ය කරන ඉඩම් නිවාස ආදිය මොන වගේ ප්‍රදේශවලින්ද ඕන මොන වගේ මිල ගණන් යටතේද ඕනේ කියලා පහලින් කමෙන්ට් කරලා යන්න. ඒ වගේම කවිස් ප්‍රොපර්ටි සෙල් YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා all දීලා තියාගන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව ඉක්මනින්ම යමු වීඩියෝ එකට. අංක 1 මේ නිවස පිහිටලා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මීරිගම නගරයත් ගිරිඋල්ල නගරයත් යන නගර දෙකට මැදිව. මීරිගම නගරයටත් කිලෝමීටර් 5ක විතර දුරක් තියෙනවා. ගිරිඋල්ල නගරයටත් කිලෝමීටර් 5ක විතර දුරක් තියෙනවා. ඒ වගේම මීරිගම අධිවේගී පිවිසුමට කිලෝමීටර් 7.5ක විතර දුරක් තියෙනවා. නොම්බර 5 කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් 2ක් විතර ඇතුළට වෙන්න තමයි නිවස පිහිටලා තියෙන්නේ. නිවසේ සිට කිලෝමීටරයක් විතර දුරකින් පාසල් දෙකක් සහ ඩිස්පැන්සරියක් පිහිටලා තියෙනවා. ඉතින් කිසිදු ස්වභාවික ආපදා නොමැති ස්ථානයක තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඒ වගේම නිවස පිහිටලා තියෙන ඉඩම ප්‍රමාණය පර්චස් 48යි. නිවස ඇතුළේ තියෙනවා නිදන කාමර 3යි, කෑම කාමරයයි, නාන කාමරයයි, සාලය සහ මුළු තැන්ගයයි. ඉතින් ජල විදුලි පහසුකම් ආදියත් ඔක්කොම තියෙනවා. ඒ වගේම නිවසට තියෙන සින්නක්කර ඔප්පු. ඉතින් මේ නිවස වටිනාකම කියන්නේ රුපියල් ලක්ෂ 36ක්. මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම නිවස ගැන තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට මේ තියෙන දුරකථන අංකයට කතා කරලා 070 371 522 7. අංක 2 රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ගොඩකවැල ප්‍රදේශයේ තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ගොඩකවැල නගරයට කිලෝමීටර් 4ක් විතර දුරින් තියෙන ගලහිටිය ප්‍රදේශයේ. ඇඹිලිපිටිය කොළඹ ප්‍රධාන බස් මාර්ගයට මීටර 300ක් විතර දුරකින් තමයි නිවස පිහිටලා තියෙන්නේ. නිවස පිහිටි ඉඩම ප්‍රමාණය පර්චස් 15යි. ඒ වගේම නිවස ඇතුළේ තියෙනවා සාලයයි, මුළු තැන්ගයයි, කෑම කාමරයයි, නිදන කාමර 4යි. ඒ වගේම එළියෙන් වෙනම টয়ලට් එකකුයි. ඉතින් නිවස සිවිලින් ගහලා සම්පූර්ණයෙන්ම ටයිල් කරලා තමයි තියෙන්නේ. ඒ වගේම ෆිනිෂින් වහලේ ගැසූ වරණ්ඩාවකුත් තියෙනවා. ඉතින් මේ නිවස මිල කියන්නේ රුපියල් ලක්ෂ 38යි. මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම නිවස ගැන තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට මේ තියෙන දුරකථන අංකයට කතා කරලා 070 300යි 0289. ඉතින් නිවසට තියෙන සින්නක්කර ඔප්පු ජල විදුලි පහසුකම් වලින් සහිතයි. අංක 3 තුන්වෙනි නිවස විදිහට ඔයාලට අරන් ආවේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගොඩක් අඩු මුදලට ගන්න පුළුවන් නිවසක්. ඉතින් මේ නිවස තියෙන්නේ ගම්පහ නගර ඉඳලා කිලෝමීටර් 7ක් විතර දුරින් තියෙන පෙතියගොඩ ප්‍රදේශයේ. නොම්බර 211 ගම්පහ දිවුලුපිටිය බස් මාර්ගයට මීටර 200ක් විතර ඇතුළට වෙන්න. ඒ වගේම නිවස ළඟ ඉඳලා නයිවල හන්දියට තියෙනවා කිලෝමීටර් 4ක විතර දුරක්. ඉතින් නිවස පිහිටලා තියෙන ඉඩම ප්‍රමාණය පර්චස් 9.5යි. නිවස ඇතුළේ තියෙනවා සාලයයි, මුළු තැන්ගයයි, කෑම කාමරයයි, නිදන කාමර එකයි, පිටිතෙන් වෙනම টয়ලට් එකකුයි. ජල විදුලි පහසුකම් වලින් සහිතයි. ඒ වගේම නිවසට තියෙන සින්නක්කර ඔප්පු. ඉතින් මේ නිවසේ වටිනාකම කියන්නේ රුපියල් ලක්ෂ 33ක්. මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම නිවස ගැන තවදුරටත් ඔයාලට වැඩි විස්තර දැනගන්නවා නම් මේ තියෙන දුරකථන අංකයට කතා කරලා දැනගන්න පුළුවන්. 076යි 21යි 52යි 960. අංක 4 මේ නිවස තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් බාඳුරාගොඩ නගරයට කිලෝමීටර් 2.5ක් විතර දුරින් තියෙන කළුවක්ගල පහළ මඩතියවල ප්‍රදේශයේ. බාඳුරාගොඩ කොටදෙනියාව මීරිගම දිවුලුපිටිය යන නගර මැදයේ තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් මීරිගම නගරයට තියෙනවා කිලෝමීටර් 7ක විතර දුරක්.
දිවුලුපිටිය නගරයට තියෙනවා කිලෝමීටර් 6ක විතර දුරක්. කිලෝමීටර් 8ක විතර දුරක් තියෙනවා කොටදෙනියාව නගරයට. කළුවක්ගල පහළ මඩතියවල විද්‍යාලය අසල තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් මේ නිවස පිහිටලා තියෙන ඉඩම ප්‍රමාණය පර්චස් 15යි. ඉඩම තියෙනවා අලුතින් සාදන ලද පිරිසිදු වතුර සහිත ලිඳක්. ඒ වගේම හොඳින් පොල් පළදාවක් තියෙන පොල්ගස් කිහිපයකුත් තියෙනවා. එක් මුරයකට පොල් ගෙඩි 65ත් 70ත් අතර ප්‍රමාණයක් කැඩෙනවා. ඊට අමතරව තේක ගස් කිහිපයකුත් තියෙනවා. ඉතින් මේ නිවස ඇතුළේ තියෙනවා සාලයයි මුළුතැන්ගෙයයි නිදන කාමර දෙකයි කෑම කාමරයයි පිටින් වෙනම ටොයිලට් එකකුයි. ජල විදුලි පහසුකම් වලින් සහිතයි. ඉතින් මේ නිවස වටිනාකම කියන්නේ රුපියල් ලක්ෂ 24ක්. මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන් ඔයාලට. ඉතින් මීට වඩා නිවස ගැන තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට මේ තියෙන දුරකථන අංකයට කතා කරලා 071 254යි 99යි 63. නිවසට තියෙන්නේ සින්නක්කර ඔප්පු. පස්වෙනි නිවස. ඉතින් මේ නිවස අයිති වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයට. නිවස තියෙන්නේ නොම්බර 219 වේවැල් පනාව හංවැල්ල බස් පාරට මීටර් 80ක් විතර ඇතුළට වෙන්න. මීපෙහන්දිය ආසන්නයෙන් තමයි නිවස පිහිටලා තියෙන්නේ. මීපෙහන්දියට කිලෝමීටර් 3.5ක් විතර දුරකින්. ඒ වගේම පහත්ගම හන්දියට තියෙනවා කිලෝමීටර් 6ක විතර දුරක්. නිවස පිහිටලා තියෙන ඉඩම ප්‍රමාණය පර්චස් 35යි. නිවස ඇතුළේ තියෙනවා සාලයයි කුස්සියයි නානකාමරයයි නිදන කාමර 3යි. ඉතින් මේ නිවසේ වටිනාකම කියන්නේ රුපියල් ලක්ෂ 23ක්. මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම නිවස ගැන තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට මේ තියෙන දුරකථන අංකයට කතා කරලා 076යි 644යි 31යි 28. ඉතින් නිවසට තියෙන සින්නක්කර ඔප්පු. ඒ වගේම ජල විදුලි පහසුකම් ඔක්කොම තියෙනවා. 6 වෙනි නිවස. ඉතින් මේ නිවස අයිති වෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයට. කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ තමයි නිවස පිහිටලා තියෙන්නේ. පොතුහැර නගරේ ඉඳලා කිලෝමීටර් 5ක් විතර දුරකින්. කුරුණෑගල පොතුහැර හරහා යන වදාකඩ බස් මාර්ගයට කිලෝමීටර් 1.5ක් විතර ඇතුළට වෙන්න පර්චස් 22ක ඉඩමක නිවස පිහිටලා තියෙනවා. ඉතින් නිවසට එන්න තියෙන්න අඩි 3ක විතර පළල් මාර්ගයක්. ඒ වගේම නිවස ඇතුළේ තියෙනවා නිදන කාමර දෙකයි සාලයයි කුස්සියයි පිටිතින් වෙනම ටොයිලට් එකකුයි. ජල විදුලි පහසුකම් වලින් සහිතයි. නිවසට තියෙන්නේ සින්නක්කර ඔප්පු. ඉතින් මේ නිවස මිල කියන්නේ රුපියල් ලක්ෂ 13ක්. මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන් ඔයාලට. ඉතින් නිවස ගැන තවත් විස්තර දැනගන්න පුළුවන් ඔයාලට මේ තියෙන දුරකථන අංකයට කතා කරලා 073යි 077යි 183. 7 වෙනි නිවස. මේ නිවස තියෙන්නේ හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ. නිවස අයිති වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයට. හංවැල්ල නගර ඉඳලා කිලෝමීටර් 4.5ක් විතර දුරකින් තමයි නිවස පිහිටලා තියෙන්නේ. නිවසට ආසන්නයෙන්ම තියෙන බස් මාර්ගයට ඇති දුර මීටර් 500යි. ඒ වගේම කොළඹ හයි ලෙවල් මාර්ගයට තියෙනවා කිලෝමීටර් 1.5ක විතර දුරක්. රජයේ පාසල් රජයේ ආයතන ඇතුළු සියලු නාගරික පහසුකම් සහිත ප්‍රදේශයක නිවස පිහිටලා තියෙනවා. ඒ වගේම ගම් වතුර නායයන් වැනි ස්වභාවික ආපදාවන් කිසිවක් නොමැති ස්ථානයක තමයි නිවස තියෙන්නේ. ඉතින් අලුතෙන් ඉදිකරපු අංග සම්පූර්ණ නිවසක් වීමත් නිවස වෙනදීගත් වහාම පදිංචි වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් නිවසට ප්‍රවේශ වීමට තියෙනවා අඩි 25ක විතර පළල් මාර්ගයක්. ඒ වගේම ඉඩම ප්‍රමාණය පර්චස් 11.5යි. ඉඩම තියෙනවා පළදරන පොල්ගස් 4ක්, දූරියන් ගසක්, රපුඩන් ඇතුළු පළතුරු ගසුත් තියෙනවා. ඉතින් ජල විදුලි පහසුකම් වලින් සහිතයි. ඒ වගේම නිවසට තියෙන සින්නක්කර ඔප්පු. නිවස ඇතුළේ තියෙනවා නිදන කාමර දෙකයි සාලයයි මුළුතැන්ගෙයයි පිටිතින් වෙනම නාන කාමරයකුයි. සාලය සම්පූර්ණයෙන්ම ටයිල් කරලා තමයි තියෙන්නේ. ඉතින් මේ නිවසේ වටිනාකම කියන්නේ රුපියල් ලක්ෂ 30ක්. මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම නිවස ගැන තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට මේ තියෙන දුරකථන අංක වලට කතා කරලා 075යි 57යි 99යි 815. ඒ වගේම 071යි 579යි 98යි 15.
8වෙනි නිවස. මේක තමයි ඔයාලට අවසාන වශයෙන් ගෙනාපු නිවස. ඉතින් මේ නිවස තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් වේයන්ගොඩ නගරයට කිලෝමීටර් 5ක් විතර දුරින් තියෙන පල්ලෙවැල ප්‍රදේශයේ. නිවස හරියටම තියෙන්නේ පල්ලෙවැලින් මීරිගම මැදගම්පිටිය ප්‍රධාන මාර්ගයේ තියෙන වත්තේගම පන්සල අසල. ඉතින් ප්‍රධාන මාර්ගයේ පේන දුරින් තමයි නිවස පිහිටලා තියෙන්නේ. ඒ වගේම නිවසට ප්‍රවේශ වීමට තියෙනවා අඩි 10ක විතර පළල් මාර්ගයක්. නිවස පිහිටලා තියෙන ඉඩම ප්‍රමාණය පර්චස් 12.5යි. නිවස ඇතුළේ තියෙනවා සාලයයි මුළු තැන්ගයයි නිදන කාමර දෙකයි පිටතින් වෙනම ටොයිලට් එකයි. ඇතුළතින් නාන කාමරය සෑදීම සඳහා අත්තිවාරම දාලා තියෙන්නේ. ඒ වගේම සාලය සහ නිදන කාමරය යන දෙකම සම්පූර්ණයෙන්ම සෙවිලින් ගහලා තියෙන්නේ. ජල විදුලි ආදී පහසුකම් වලින් සහිතයි. ඒ වගේම ඉඩමට තියෙන්නේ ප්‍රථම පන්තියේ සින්නක්කර ඔප්පු ප්‍රාදේශීය සභා අනුමැතිය සහිතව LOLC වැනි පුද්ගලික ආයතන වලින් රුපියල් ලක්ෂ 20ක වැනි බැංකු ණයකොත් ලබා ගන්න පුළුවන්. ඉඩමේ සිට කිලෝමීටරයක් විතර දුරකින් කර්මාන්ත ශාලා කිහිපයකුත් තියෙනවා. ඉතින් ගොඩක් පහසුකම් තියෙන ප්‍රදේශයක තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් මේ නිවස මිල කියන්නේ රුපියල් ලක්ෂ 28ක්. මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම නිවස ගැන තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට මේ තියෙන දුරකථන අංකයට කතා කරලා 071 647 8522. හොඳයි එහෙනම් අදට ගෙනාපු නිවාස ලයිස්තුව මෙතනින් අවසන් කරනවා. ඉතින් ඉස්සරහටත් මේ වගේම විකුණන්න තියෙන ඉඩම් හා නිවාසවල තොරතුරු ඇතුළත් වීඩියෝස් ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න නම් කවිස් ප්‍රොපර්ටි සේල් YouTube channel එක subscribe කරලා bell icon එකක් click කරලා all දීලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම මුණ ගැහමු. එතෙක් ඔයාලා ඔක්කොටම සුබ දවසක්.